කුණුවarpa කියන්නේ මම වීඩියෝ එකක් කරන්නේ මේ. ඉතින් දීර්ඝ මූතු ගමනකට පස්සේ මට නිවාඩුව හම්බුණා. මේ යන්නේ සාමකාමීව නිවාඩුව ගත කරන්න. මේ ඉන්නේ මහනුවර මහකන්ද. ඒ කියන්නේ මගේ ගමේ. මගේ ගමේ පොඩි කාලේ ඉඳලා හිටපු යාළුවෝ ටිකත් එක්ක තමයි මේ දවස ගෙවන්න හදන්නේ. ඉතින් පොඩි අඩියක් ගහන්න තැනක් හොයනකොට හම්බුණා ලූල් කඳුර. ඒ කියන්නේ පේරාදෙණියේ ඉඳලා මහකන්ද ගලහාට ඇවිල්ලා ගලහ දෙල්තොට පාරේ ගබඩගම් පාරෙන් යන්න පුළුවන්, නැත්නම් කිල්ලගස්කඩ පාරෙන් එන්නත් පුළුවන්. ඒ යනකොට දහරාවය කියන ප්‍රදේශයේ තමයි මේ ලූල් කඳුර දහරාවය. හරි ලස්සන පැත්තක්. මේ දවස් ටික නම් ඉතින් පායන හින්දා වේලිලා. නැත්තම් හැම වෙලෙම මීදුමත් එක්ක හිරිකඩ තියෙන පැත්තක් තමයි හරි ලස්සන පැත්තක්. ඉතින් එතන තමයි තියෙන්නේ ඔය ළඟ හේන කියලා කැම්ප් සයිට් එකක්. ඉතින් මේකට විස්තරය හම්බුනේ මගේ තාත්තගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. ඉතින් මං ගියා එතෙන්ට. මේ ඇල මාර්ගයේ ස්වභාවික ඇල මාර්ගයක්. හැබැයි ඉතින් පට්ටම සීතලයි වතුර. ඒ කියන්නේ කොච්චර දේශගුණේ පායන දේශගුණයක් ආවත් උෂ්ණ දේශගුණයක් ආවත් මේ වතුර ටික සීතලයි. මොකද මේක නුවරඑළිය දිස්ත්‍රික්කයට අයිති වෙන පැත්තක තමයි මේ තියෙන්නේ. ඒකින්ද ඉතින් හැම වෙලේම කොළ පාටට සීතලට තියෙන පැත්තක් තමයි මේ ලූල් කඳුර කියන්නේ. ලූල් කඳුරේ ගොඩක් දේවල් ඔයාලට බලන්න තියෙනවා, නාන්න තියෙනවා, එන්ජොයි කරන්න තියෙනවා. ඉතින් මම ඇත්තටම කියන්නේ මේ පැත්ත හරි ලස්සනයි කියලා.
කැම්ප් සයිට් එකේ මහ ලොකු විච්චූරණ දාලා හදලා නැහැ. මෙයාලා හරි සරල විදිහට තමයි මේක හදලා දීලා තියෙන්නේ. පරිසරයට හිතකාමී විදිහට මඩ් හවුස් වුඩ් හවුස් කියන දෙක කන්සෙප්ට් දෙක අරගෙන තමයි මේ ප්‍රොජෙක්ට් එක මෙයාලා කරගෙන යන්නේ කැම්ප් සයිට් එක. එතකොට ඔයාලට දැන් මේ වුඩ් හවුස් මඩ් හවුස් වල ඉන්න බෑ කියලා හිතනවා නම් මෙයාලා ගාව වෙනම කබානා මොඩල් තියෙනවා මේ හොඳට හදපු. ඒ කියන්නේ කපල්ස් වලට වගේ ඉන්න, ෆැමිලි වලට ඉන්න. ඉතින් ෆැමිලි මේක ඉතින් පැක් එකක් ආවොත් ෆැමිලි ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙනම කෝල් කරලා රෙඩි කරගෙන එන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් යන්නේ ඔයාලා දැන් බලන් ඉන්නේ ඒක තමයි මේන්ම දේ මේ වගේ ගණන් හිලව් කොහොමද කියලා. ඉතින් මේකේ ගණන් ගැන කතා කරොත් මෙහෙමයි. ගණන් වෙනස් වෙන්න පුළුවන්. දැන් මම කියන්නේ ඉතින් මම මේ ගිය කාලේ ඒ කාලේ තිබ්බ රේට් වල 90 එක්කෙනෙක්ට රුපියල් 5000ක 6000ක ප්‍රමාණයක් තමයි මේක වැටෙන්නේ. ඉතින් කතා කරගෙන නෙගෝෂিয়েට් කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම තමයි හොඳම දේ කියන්නේ මේ 5000ට 6000ට ඔයාලට හම්බෙන දේවල් ප්‍රමාණය වැඩි. දැන් බලන්න හවසට එනකොට නාල එනකොට තේ එක හම්බෙනවා. ඊට පස්සේ ඩිනර් එක ඔයාලට වෙනම හම්බෙනවා. හොඳ ඩිනර් එකක් බුෆේ මොඩල් එකට හදලා තියෙන්නේ. හොඳ ඩිනර් එකක් හම්බ වෙනවා. හරිම රහයි කෑම. ඇත්තට මේක පළවෙනිටම කියන්න ඕනි ගමේ විදිහටම තියෙනවා. ඉතින් ගම තමයි මේ ඇත්තටම දාරාවය ලූල් කඳුර කියන්නේ මේවා ලස්සන ගම්මාන. ඉතින් ඒ ගම්මාන වල තියෙන කෑම ඒ විදිහටම තියෙනවා. මොකද මේ ටවුන් වලින් ආපු කෝකියෝ නෙවෙයි මෙතන වැඩ කරන්නේ. කියන්නේ හොඳ කෝකියෝ මෙතන හරිම රහට උයනවා කෑම. ඒක පළවෙනිටම කියන්න ඕනි. ඊට පස්සේ ඔයාලට උදේ කෑම හම්බ වෙනවා. ඊට පස්සේ උදේ තේ එක හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලට මේකේ එකමඩේෂන් හම්බ වෙනවා. මේවා හරිය නිදහස් මෙතන. ඉතින් ওই ටිකට තමයි ඔය 5000ක 6000ක ප්‍රමාණයක් යන්නේ. එතකොට ඊට පස්සේ මෙයාලා ගාව වෙනම මෙනියු තියෙනවා. එතකොට චිකන්, ෆිෂ්, වෙජිටබල් බොයිල් කරන්න. ඉතින් ඔයාලට කැමති විදිහට ඔයාලා ආස මෙනියු එක මෙයාලට කලින් කෝල් කරලා කියන්න ඕනි. ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරලා. එතකොට ඔයාලා එනකොට මේක ලස්සනට හදලා තියෙනවා අරේන්ජ් කරලා. එතකොට කියන්න ඕනි මේ පෝක් තියෙනවා මෙහි. එතකොට මේ ගම්බද ප්‍රදේශයක් ඔයාලට තේරෙනවනේ මං කියන්නේ මොකක්ද කියලා. ඉතින් හරිම රහයි පෝක් කරිය මම කාපු. අපි කට්ටිය මේක පට්ට විදිහට එන්ජොයි කරා. ඩ්‍රින්ක් එකකුත් එක්ක. ඊට පස්සේ ඉතින් ඔය හැමදේම අපි එන්ජොයි කරලා ඉවරුනාට පස්සේ තමයි යාලා බුෆේ එක දාන්නේ රැට කන්න. ඉතින් ඒ කෑම ටික හරි සරල කෑම ටිකක්. ඒ කෑම ටික කාලා ඉතින් මේ
Good morning. Nakitma. 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 Aduh hari kagak. Light. Good morning. Good morning. Good morning. Good morning. සුබ උදෑසනක් වේවා. උනේ නේද? කවුද? Samir. Light off කරන්න. Samir අර කැලින්. සුඩු පොටේ. නගටින් අපොටේ. අයි දැන් වීඩියෝ එක ආවේ. Commando. Major. Major. Good morning. Good morning. Good morning. ඔබ තනියම ඉඳගත්තා ඇවිල්ලා නේ? බලුවා පූල් මචං කිය. මොකයිද? මොන ඉඳ ගියාද? හොඳට නිදාගත්තා. සැපට නිදාගත්තා. දුම් ගන්න එපා කැත. ආය කියන්න මොකද්ද? මොකද්ද ජාමර? නෑ නෑ මං කියන්නේ කට්ටියත් එක්ක යනවා නෑරි කරන්න යන්න කියලා. නෑ නෑ මං කියන්නේ කට්ටියත් එක්ක. ඔව් ඊට මොකද්ද කලින් මොකද්ද ජාමර? ලෑලි. ඔව්. ලෑලි ගෙදරට එනකොට සාමාන්‍යයෙන් කෑල්ලක් එක්ක එන්න ඕනේ. ආහා. පිටලෑල්ල කෑල්ලක්. ඔව් පිටලැලි කැලත් එක්ක. ඒතර මේ වගේ තරඟ ඉන්න පුළුවන්. ආහා. සද්ද මෙයාවට ඇහෙන්නේ නෑනේ මචං. ඒක මේ දෙම්මර කමක් නැද්ද? අවුලක් නෑ. මොන සද්දද ජාමර? සාමාන්‍යයෙන් ගෙඩි කඩන සද්ද එනවා. වලම් බෙදින සද්ද එනවා. එහෙම දෙයක් තියෙනවා. මට මේ පැත්ත ගැන කියන්නකෝ. සීරියස් විස්තර මට දැන් මේකට දාන්න. මේ පැත්ත ගැන මං කියවීමක් නෑ. නමුත් මේ මම හිතන විදිහට දැන් අපි මහනුවර දිස්ත්‍රික්කය ඇතුලේ නුවරඑළිය දිස්ත්‍රික්කයටත් අදාළව තමයි අපි මේ ඉන්නේ. එතකොට නුවරඑළිය දිස්ත්‍රික්කයේ හංගුරංකිත පැත්තට එන්න තමයි මේ දැන් අපි ඉන්න තැන තියෙන්නේ. දුෂ්කර පැත්තක්. ඉතින් අර මේ අපි දෙල්තොට පැත්තේ ඉඳලා ගත්තාම මහනුවර දිස්ත්‍රික්කයේ මෙහා කොනත් නුවරඑළිය දිස්ත්‍රික්කයත් අතර තමයි මේ තැන තියෙන්නේ. පරිසරයෙන් ගත්තාම අර අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ ස්වභාවික පරිසරයකම හැදිච්ච තැනක් තමයි මේක අමුතුවෙන් ආයෙ ඇඩ් කරලා නැහැ. ගසිවනාන්තර ප්‍රදේශයක්. උල්පත් අතුර තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශයත් එක බලද්දී හොඳ වාතාශ්‍රයක් තියෙන ප්‍රදේශයක්. අපි ඉස්සරහට යන් මේ පැත්තේ තියෙන ලස්සන මේ ස්වභාවික ඇලක්. ඒ කියන්නේ මේ අපි අතරලා හිටපු තැනින් යම් ප්‍රමාණයක් පල්ලෙහාට බැස්සාම කබාන සෙට් එකත් එක්කම තියෙන මේ ස්වභාවික ඇලක්. කිසිම කෘත්‍රිමව හදාගත්ත එකක්වත් නෙවෙයි. අපි යන් මේ පැත්තට බලමු ගිහලා මොකක්වත් වෙන්නේ. දැන් මේ කබාන එකේ නතරලා ඉන්න කට්ටිය ගොඩක් මේ නාන්න කරන්න හදලා තියෙන දැන් මේ මෙතන මේ ඇල කොටක මේක මේ ස්වභාවිකම තැන. සාමාන්‍යයෙන් බෝපත් ඇලේ ලුක් එකකට තමයි මේක හැදලා තියෙන. අර මේ කන්ද උඩින් එන ඇලක් තියෙන මෙතන. අර බැලුමට අර ලොකු අර වතුර ප්‍රමාණයක් එන තැනක්. නමුත් මේ අපි ආපු දවස්වල පොඩ්ඩක් වතුර හිග කාලයක්. ඒන් තමයි මේ ගානට වතුර තියෙන්නේ. ඔබ ටෝක් කරන්නේ මෙතන මාස ගාණක්. කොහොමද ටෝක් ටික? හලෝ good morning. පුදුම වදයක් දෙන්න රෑ වෙනකොට පුදුම වදයක් දෙන්න හුක්ත.
නිංගව් ප්‍රොටීන් දෙකක් තුනක් ගන්නවා චිකන් මිරිස් අවර් කියනවා අද අපේ උදේ ආහාර දේශීය ආහාර වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා දෙන කිරිබා මම ඊළඟට දාගන්න පොල් රොටි දෙකක්. අර තියෙන හොඳ චිකන් කරිය. තියෙන ලුණු මිරිසක් ඔන්න. අම්මට මුකිරිය කැලකුකුලෙක්ද නේ අම කන්නෙත් නෑනේ ආයි මුකුත් නෑ ඇසිඩ් ගාවගේ ඔව් ඇසිඩ් ගාවගේ බැන්න කියන්නේ මේ දනවා කකුල් ඔව්